ඒ කියන්නේ උඹලා ගිහින් ධාතු වඳ ගන්න නැතුව ආවා. අපරාදේ. උඹලට ධාතු වඳ ගන්න බැරි වුණානේ. අපේ බැරිකම නෙවෙයි මේ කාලකන්ණි ආණ්ඩුවේ බැරිකම. බලා මේ ණයා ධාතු අරන් ආවෙලවත් ඔය ආකාර පොලිමක් තිබුණ නැහැ නෝ. මොකද අපේ ආණ්ඩුවේ බැරිකමේ කියන්නේ? යකෝ එතන පොලිමට ලක්ෂ ගාණක් එනවා. කන්න නැහැ, රෙන්න නැහැ. පැයකට අඩියක්වත් පොලිම ඉස්සරහට යන්නේ නැහැ. කොහොම ටීවී එකේ කියනකොට නම් කිව්වේ? කන්න දෙනවය, බොන්න දෙනවය. බොන්න නම් නැතුව ඇති කොහමද? බාර් වහලානේ. කන්න බොන්න නම් නැත්තේ නෑ. ඔය ඕන තරම් දන්සල් තිබ්බේ. බඩගින්නට කොට්ට පොල් කන්නේ ඒව කියන කතාව බලහල්ලකෝ. ඔය කියන හැටියට ඔය ආකාර දන්සල් තිබුණ නැහැ. මාත් එක පැය 4ක්ද කොහොද හිටියා වතුර බෝතලයක් ගන්න නැතුව පොලිමේ. තා පොඩ්ඩෙන් දිව ගිලිලා මැරෙන්නේ. ඉතින් උඹට වතුර බෝතල කරා යන්න තිබුණා. ගෙඩේ. ඔයාලා මේක වතුර බෝතලේ බොන්න හැක දවස් දෙකක්. ඔයාලා යන්න දැනගන්න එපා පොලිමේ මිනිස්සුන්ට වතුර ටිකක් හරි දෙන්න. ඔයාලා මේ පැය 3ක් විතර පොලිමේ ඉඳලා ලැට් එකට ගියේ. උඹ ලැට් පොලිමේ හිටියේ පොලිම වැරදිලානේ. එතකොට ශාන්තයි ඔහේ ෂෝට්කට් පොලිමක් තියෙනවයි කියලා නු ගියේ. ඉතින් උඹ ෂෝට්කට් එකේ නැටකට ගියේ. ඒ පොලිමේ ටිකක් සෙනගඩු හින්දා මං හිතුවේ ඒක VIP පොලිමක් කියලා. ඩිංගක් කිට්ටුව ලබලා පොලිමේ ඉඳලා බලනකොට ඒක ජංගම ලැට් එකක්. ඉතින් කියන්නේ ළඟටම ගිහිපෙකේ ආපහු හැරෙන්නේ නැහැක. ඉතින් ජංගම ලැට් එකකට යන කවද වාසනාව ලැබෙයිද කියලා කවුද දන්නේ. මං උන් ඔහේ ගිහිපෙකේ දෙපාරක් තරමන වතුර පාරක් ගහලා ආවා. වැඩි වෙලා ඉන්න දෙන්නේ නැහැ හොඳේ. එළියේ ඉන්නේ නැව මරන් කන්න හදනවා. නැදයි ඔහොම ආවා. උඹලා ලොක්කෝ පවුල් කාලේ ස්ටේජ් වල බෙරිහන් දුන්නේ. අපි ආවම පෙරහැරක්වත් කරගන්න බෑ කියලා. කොහොමයි මේ පාර? පුල් හොල්මන්නේ. උඹලා ලොක්ක පොලිම පැත්තේ ගියා නම් එහෙම පුල් හොල්මන් වෙන තිබුණා. ඔලා මේ අයාකාර පූජනීය නගරයක් අවීචි මහ නරකාදියක් කරානො දවසට දෙකට. දැන් ආණ්ඩුවෙන් ඒකොල්ල තියෙන්නේ. උඹලා වගේ කන්නයි බොන්නයි රෙන්නයි ගිහපෙවෝ තමයි. තිබුණා. කන්නයි බොන්නයි රෙන්නයි.